හරි ඊළඟට අපි කතා කරමු ඊමේල් ගැන. ඊමේල් එකක්. මොකද්ද මේ ඊමේල් එකක් කියලා කියන්නේ? ඊමේල් එක what is the electronic mail? ඊමේල් කියන වචනේ දිග වචනේ තමයි electronic mail. මෙහෙමයි. දැන් අපිට මොකක් හරි රාජකාරීමේ කටයුත්තකදී ලිපියක් යවන්න සිද්ධ වෙනවනේ. අපි රාජකාරී ලිපිය කියලා කියන්නේ. එතකොට ඒ විදිහේ ලිපියක් යවනකොට අපේ සාම්ප්‍රදායික ක්‍රමේ තමයි මොකද්ද? ඒක කොලයක ලියලා නේද? ලියුම් කවර් එක දාලා ඊට පස්සේ තැපැල් කන්තෝරුව හරහා තමයි අදාළ ලිපිය යවන්නේ. එතකොට ඒ සඳහා අපිට ලොකු කාලයක් ගත වෙනවා නේද? සාමාන්‍ය ලියුමක් යන්න දවස් දෙකක් වගේ ගත වෙනවා. දවස් දෙකක් තුනක් ගත වෙනවා. ඊට අමතරව අපිට ඒක ලියන්න ලොකු වෙලාවක් යනවා. ඊටත් වඩා ඊළඟ කාරණාව තමයි අපිට දැන් මේ ලියුම ලිව්වට පස්සේ ඒක අපි ලියුම් කවර් එක දාලා යවනවනේ. එතකොට ඒකේ කොපියක් අපි ගාව ඉතුරු වෙන්නේ නැහැ. ඒක කාරණාවක්. අනිත් එක අපිට ඒ විදිහට ලියුමක් යවනකොට ඒ ලිපිය මොකක් හරි හේතුවක් නිසා අ, නැති වෙන්න නේද විනාශ වෙන්න පුළුවන්. මෙන්න මේ වගේ අර භෞතිකව අපි ලිපියක් යවනකොට අපිට විවිධ ගැටලු වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. නමුත් අර තැපැල් කන්තෝරුව හරහා ඒ යවපු ලිපියම අපිට පුළුවන් අද පරිගණක හරහා යවන්න. ඒ කියන්නේ ලිපියක් පරිගණක හරහා යවන්න. අන්න ඒකට අපි කියනවා ඉලෙක්ට්‍රොනික මේල්. එහෙම නැත්නම් සරලව කියනවා ඊමේල්. දැන් පටල ගන්න එපා මෙහෙම කතාවක්. දැන් අපි අර WhatsApp එකෙත් මෙසේජ් දානවනේ. ඒ වගේ ඒවා අන්ඔෆිෂියල් නේද? අපි කාත් එක්ක හරි chat කරනවා කියන එක සාමාන්‍යයෙන් අන්ඔෆිෂියල් වැඩක්. හැබැයි අපිට ඔෆිෂියල් වැඩවලදී රාජකාරීමේ කටයුතු වලදී අපිට පණිවිඩ යවා ගන්න මෙන්න මේ ඊමේල් ප්‍රයෝජනවත් වෙනවා. ඒකෝර අර සාමාන්‍ය WhatsApp එකකින් නැත්නම් SMS වලින් අපි ඒ කරන chat එක නැත්නම් ඒ message වලට වඩා මේ ඊමේල් කියන එකේ වෙනසක් පවතිනවා. මේක අපි ගොඩක් වෙලාවට පාවිච්චි කරන්නේ රාජකාරීමය කටයුතු වලදී. හරි. එහෙනම් මොකද්ද මේ ඊමේල් එකක් කියලා කියන්නේ? මේක ඩිජිටල් මෙසේජස් එකක්. ඒ කියන්නේ අපිට පුළුවන් මේක පරිගණක හරහා හුවමාරු කරගන්න මේ පණිවිඩය නැත්නම් මේ ලිපිය පරිගණක හරහා හුවමාරු කරගන්න පුළුවන්. එතකොට මේකේ විශාල කාලයක් ගත වෙන්නේ නැහැ. අපිට පුළුවන් මේක ඉතා වේගවත්ව තප්පර කිහිපයක් ඇතුළත අදාළ පාර්ශවය වෙත යොමු කරන්න. හරි. ඊළඟට මේකේ තව දෙයක් තියෙනවා. දැන් අපිට සාමාන්‍ය ලිපියක් එවුවනම් ඒක කොලයක ලියලා යවන්න පුළුවන්. අපිට නිකන් ෆොටෝ එකක් වගේ තියෙනවා නම් ඒකත් print out එකක් අරන් යවන්න වෙන්නේ. හැබැයි ඉතින් වීඩියෝ එකක් යවන්න වෙන්නේ නැහැ නේ අපිට නේද? වීඩියෝ එකක් යවනවා නම් ඒකත් CD එක දාලා වගේ තමයි යවන්න වෙන්නේ. හැබැයි අපිට මේ ඊමේල් වල තියෙන පහසුකමක් තමයි අපිට අර අකුරු ටෙක්ස්ට් යවනවට අමතරව පින්තූරයක් වීඩියෝවක් නැත්නම් අපේ අර PDF ෆයිල් වගේ වෙන ડોකියුමන්ට් එකක් මේ ඕන දෙයක් මේ ඊමේල් එකටම ඇටච් කරලා යවන්නත් පුළුවන්. එහෙනම් මේක අපේ අර සාම්ප්‍රදායික තැපැල් වලට වඩා තැපෑලෙන් හරහා යවන ලිපි වලට වඩා ගොඩක් පහසුයි සහ වාසිදායකයි. හරි එතකොට මේ ඊමේල් ලිපියක් යවනකොට අපිට අනිවාර්යයෙන්ම තිබිය යුත්තේ මොනවද? අපිට අනිවාර්යයෙන්ම ඊමේල් ලිපියක් යවන්න නම් අවශ්‍ය මොනවද කියලා අපිට මෙතනදී කතා කරමු. දැන් අපි දන්නවනේ සාමාන්‍ය තැපැල් කන්තෝරුවෙන් ලිපියක් යවනවා නම් ඔයාට මොනවද ඕන වෙන්නේ? ඔයාට ඒ ලියුම් කවරේ දාන්න ලිපිය දාන්න ලියුම් කවරයක් ඕනේ. මුද්දර ඕනේ. එතකොට තැපැල් කන්තෝරුවක් ඕනේ නේද? නැත්නම් තැපැල් ආයතනය කියලා එකක් ඕනේ නේද? ඒ වගේ අපිට අවශ්‍යතාවයන් ගොඩක් තියෙනවනේ. එතකොට ඒ විදිහටම ඊමේල් යවනකොටත් අපිට අනිවාර්යයෙන්ම තිබිය යුතු දේවල් කිහිපයක් තියෙනවා. අපි බලමු මොනවද කියලා. එකක් තමයි අපිට ඊමේල් ලිපිනයක් තියෙන්න ඕනේ. ඊමේල් ලිපිනයක්. එතකොට ලිපිය ලබන කෙනාටත් ලිපිනයක් තියෙන්න ඕනේ. ලිපිය යවන කෙනාටත් ලිපිනයක් තියෙන්න ඕනේ. දැන් ඇත්ත තැපෑලෙන් ලිපියක් යවුවත් අපිට දන්නවනේ. නේද? ලබන කෙනාට ඇඩ්‍රස් එකක් තියෙන්න ඕනේ. ඒ ඇඩ්‍රස් එකට ලිපිය යන්නේ.
එහෙනම් ඒ වගේම ඊමේල් හරහා පණිවිඩය යැවීමේදී යවන්නාටත් ලබන්නාටත් ඊමේල් ලිපිනයක් තියෙන්න ඕනේ අනිවාර්යෙන්ම. එතකොට මේ තියෙන ඊමේල් ලිපිනයකට උදාහරණයක්. දැන් ඔයාලගෙත් ඊමේල් ලිපින ඇති නේද? ඔයාගේ නම හෝ නේද? මොකක් හරි සංඛ්‍යාවක් වෙන්න පුළුවන්. එහෙම දාලා @ සංකේතය මේ සංකේතය අපි කියනවා @ සංකේතය @gmail.com gmail.com කියලා ඔයාගේ ලිපිනේ පවතින්න පුළුවන්. සමහරට මේ කෙනෙක්ගේ Gmail වෙනුවට Yahoo Mail කියලා තියෙන්නත් පුළුවන්. ඒ වගේ තියෙන්න පුළුවන්. ඇයි එහෙම මේ වෙනස් වෙන්නේ කියන එක අපි ඉස්සරහට කතා කරමු. එතකොට ඊමේල් පණිවිඩයක් යවනවා නම් මෙන්න මේ විදිහේ ඊමේල් ලිපිනයක් අනිවාර්යයෙන්ම තියෙන්න ඕනේ. ඊළඟ කාරණාව අපිට ඇක්ටිව් ඉන්ටර්නෙට් කනෙක්ෂන් එකක්. ඒ කියන්නේ අපිට ඊමේල් එක දැන් යවන්නේ අන්තර්ජාලය හරහානේ. එහෙනම් අපිට අන්තර්ජාලයට සම්බන්ධ වෙන්න හොඳ කනෙක්ෂන් එකක් තියෙන්න ඕනේ. Wi-Fi කනෙක්ෂන් එකක් වෙන්න පුළුවන් නැත්නම් අපේ ෆෝන් එකේ තියෙන data වලින් වෙන්න පුළුවන් නේද? අපිට පණිවිඩය යවන්න හොඳ ඉන්ටර්නෙට් කනෙක්ෂන් එකක් අවශ්‍ය වෙනවා. ඒක අන්තර්ජාලය හරහා තමයි මේ ලිපි හුවමාරු වෙන්නේ. ඊළඟට හරි වැදගත් කාරණාවක් මොකද්ද? ඊමේල් software හෝ web app එකක්. ඒ කියන්නේ මෙන්න මෙහෙමයි. දැන් අපිට පුළුවන්නේ මොනවා හරි දෙයක් තමන් ගාව තියෙන මොනවා හරි දෙයක් තව දුර පළාතක ඉන්න කෙනෙක්ට යවන්න. එහෙම යවනකොට ඔයාට ඔයා තැපෑල පාවිච්චි කරනව නේද? තැපැල් කන්තෝරුව පාවිච්චි කරනවනේ. එතකොට ඒක එක ආයතනයක් නේද? ඒ කියන්නේ අපේ අර භාණ්ඩ හුවමාරුව සඳහා උදව් කරන එක ආයතනයක් තමයි තැපැල් කන්තෝරුව. හැබැයි තැපැල් කන්තෝරුවෙන් විතරද එහෙම කරන්නේ? ඇයි කුරියර් සර්විස් එක? කුරියර් වලිනුත් අපිට භාණ්ඩ හුවමාරු කරන්න එහෙම පුළුවන් නේද? ලිපි හුවමාරු කරන්න පුළුවන්. එතකොට කුරියර් සර්විස් වල දැන් වර්ග තියෙනවා නේද? දැන් අපි දන්නවා එක එක කුරියර් සර්විස් කම්පැනි තියෙනවා. දැන් අපි භාණ්ඩ ගේනකොට නේද? එක එක කම්පැනි වලින් එනවා. අපි ගත්තොත් උදාහරණයක් විදිහට ප්‍රොන්ටෝ කියලා එකක් තියෙනවා නේද? තව කෝම්බියෝ කියලා තියෙනවා නේද? එතකොට DHL තියෙනවා නේද? පිට රටින් එහෙම භාණ්ඩ ගේනකොට DHL එක එහෙම තියෙනවා නේද? ඒ වගේ අපිට දැන් එකම තැනකින් නෙමෙයි විවිධ කම්පැනි නේද? තියෙනවා විවිධ නම් යටතේ විවිධ කම්පැනි තියෙනවා මේ භාණ්ඩ හුවමාරුව කියන සේවය සපයන්න. දැන් රජයෙන් නම් තියෙනවා ශ්‍රී ලංකා තැපෑල. පෞද්ගලික ආයතනක් තියෙනවා නේද? කෝම්බියෝ, ඩොමික්ස්, ඒ වගේ ප්‍රොන්ටෝ, ඒ වගේ පුද්ගලික ආයතන තියෙනවා. දැන් ඒ වගේ තමයි මේ ඊමේල් වලටත්. ඊමේල් දැන් මේකේ අකුරු තියෙන ඊ අකුරයි MAIL නේ. එතකොට ඊමේල් කියන වෙන්න මේ සේවාව සපයන්නත් අපිට විවිධ ආයතන තියෙනවා. උදාහරණයක් විදිහට අපිට Google ආයතන තියෙනවා නේද? Google එක. Google කියන ආයතනයෙන් අපිට සපයන්නේ Gmail කියන පහසුකම. ඒ කියන්නේ Gmail කියන්නේ ඊමේල්ම තමයි. එතකොට Gmail කියලා කියන්නේ අර කම්පැනියෙන් ඒකට දාලා තියෙන නම. දැන් හරියට නිකන් භාණ්ඩ හුවමාරුව සඳහා අපිට තියෙන ආයතනයක් ඩොමික්ස්. එතකොට ඒගොල්ලෝ ඒකට ඒක නමක් දාගෙන ඉනවා නේද? ඩොමික්ස් මේල් හරි මොකක් හරි දාගෙන ඉන්න පුළුවන් නේද? අන්න ඒ වගේ එකම වැඩේ තමයි කරන්නේ. ප්‍රධාන නම තමයි ඊමේල්. ඊමේල් සේවය සපයන ආයතන එයාලගෙම නමක් දාගෙන ඉන්නවා. එතකොට Google ආයතනෙන් නමක් දාගෙන ඉන්නවා Gmail. Yahoo ආයතනෙන් Yahoo Mail. අන්න ඒ විදිහට නේද? එතකොට Microsoft ආයතනෙන් Outlook. මෙන්න මේ වගේ ඒගොල්ලොන්ගේ සේවාවට එයාලා වෙනම නමක් දාගෙන ඉන්නවා. ඒ නම් තමයි ඔය gmail.com කියලා අපිට හම්බෙන්නේ. ඔයා ඊමේල් ලිපිනේ හදන්නේ Google ආයතනය හරහා නම් ඔයාට හම්බෙන්නේ Gmail කියලා අවසානට එන ලිපිනයක්. දැන් මේක බලන්නකො මේ send@gmail.com. ඒ වගේ දැන් ඔයාගේ නමත් Gmail කියලා තියෙන්න පුළුවන්. ලෝකෙ ගොඩක් කට්ටිය Gmail තමයි භාවිතා කරන්නේ. හැබැයි අපිට Yahoo Mail, Outlook මේ වගේ විවිධ ඊමේල් සේවා සපයන ආයතන නැත්නම් ඊමේල් software නැත්නම් web app බලා ගන්න පුළුවන්. මම ඒවට උදාහරණ කිහිපයක් පෙන්නන්නම්. හරි. දැන් ඔයාලට පේන වෙති මේ තියෙන්නේ ඊමේල් සේවා සපයන ආයතන කිහිපයක්. ලෝකේ ප්‍රසිද්ධම ඊමේල් සේවා සපයන ආයතන. Gmail. මේක දැකලත් ඇති අපේ ෆෝන් එකේ තියෙනවා මේ Gmail නේද?
Gmail කියලා වෙනම ඇප් එකක් තියෙනවා අපිට. එතකොට මේකට ඒ පණිවිඩ ලබා ගන්න පුළුවන්. Outlook කම්පියුටර් පාවිච්චි කරනවා නේද? Windows වගේ පාවිච්චි කරන ඔය Outlook account එකක් එහෙම බලා ගන්නත් පුළුවන්. ඒකත් අපේ ප්‍රධාන ඊමේල් ලිපිනේ විදිහට භාවිතා කරන්න පුළුවන්. ඊට අමතරව තව Yahoo Mail තියෙනවා. Yahoo Mail. තව Apple ෆෝන් වගේ පාවිච්චි කරන කෙනෙක්ට නේද? Apple කම්පියුටර් එකක් Apple ෆෝන් එක පාවිච්චි කරන ඒගොල්ලන්ට iCloud Mail තියෙනවා. එතකොට මේ වගේ එක එක මේල් ඊමේල් සේවා සපයන ආයතන විශාල ප්‍රමාණයක් මේ ලෝකේ බලා ගන්න පුළුවන්. ප්‍රසිද්ධම කට්ටිය තමයි මේ හතර දෙනා. කවුද? Gmail, Outlook, Yahoo Mail, iCloud Mail. මේවා තමයි ගොඩක් ප්‍රසිද්ධ. හැබැයි වැඩිපුරම තියෙන්නේ Gmail කියන සේවාව. ඊට පස්සේ මේ තියෙන අනිත් දේවලුත් ඒ වගේම ඊමේල් සේවා සපයන ආයතන තමයි. හැබැයි ඒවා ඉච්චර ප්‍රසිද්ධ ගොඩක් කට්ටිය පාවිච්චි කරන ඒවා නෙමෙයි. හරි. ඊළඟට අපිට මේ ඊමේල් සේවා සපයන ආයතනයකින් ඊමේල් ඇඩ්‍රස් එකක් ඔයා ගත්තට පස්සේ ඔයාට පුළුවන් අනිත් ආයතනවල ලිපිනවලටත් පණිවිඩය යවන්න. ඒ කියන්නේ ඔයා හිතන්න දැන් ඔයා ගාව තියෙන Gmail. ඔයාගේ ලිපිනේ හදලා තියෙන gmail.com කියලා අවසානට. හැබැයි ඔයාට පුළුවන් අපි හිතමු තව කෙනෙක් ගාව තියෙනවා එයා පාවිච්චි කරන Yahoo Mail කියලා. එතකොට අපිට මේ Gmail එකේ Yahoo Mail එකටත් ලිපියක් යවන්න පුළුවන්. ඒක ගැටලුවක් නෑ. ඒ කියන්නේ Gmail කට්ටිය Gmailටම යවන්න ඕනි කියලා නීතියක් නෑ. අපිට ඕනම වෙනත් ආයතනයක ලිපිනයකට ලිපිය යවන්න පුළුවන්. දැන් අපි ගත්තොත් උදාහරණයක් විදිහට දැන් WhatsApp message එකක් කියන්නේ තව WhatsApp එකකට විතරයිනේ නේද? දැන් ඔයා ගාව තියෙන WhatsApp තියෙනවා යාළුවා ගාව තියෙන Facebook Messenger. දැන් ඒකට WhatsApp එකේ පණිවිඩය Facebook Messenger එකේ යන්නේ නෑනේ. හැබැයි ඒ ගැටලුව මේකේ නෑ. මේකෙදී Gmail හරහා සේවා සපයනවා නම් Gmail ලිපිනයක් නම් තියෙන්නේ ඔයාට Outlook එකට Yahoo එකට ඒ ඕන එකට ලිපි යවන්න පුළුවන්. ඔයාට ලිපි ලබා ගන්නත් ඒ වගේම පුළුවන්. හරි. ඊළඟට අපිට අවශ්‍ය කරන තව දෙයක් තමයි මෙන්න මේ ඉලෙක්ට්‍රොනික ඩිවයිස්. ඒ කියන්නේ දැන් මේක පරිගණක හරහා කරන සංනිවේදනයක් නේ. කියන්නේ ලිපි යැවීමක්නේ. එහෙනම් ඔයාට අඩුම ස්මාර්ට් ෆෝන් එකක්වත් නේද? නැත්නම් ටැබ් එකක්වත් නැත්නම් ලැප්ටොප් එකක්වත් නැත්නම් ඩෙස්ක්ටොප් කම්පියුටර් එකක්වත් නේද? මේ වගේ මොකක් හෝ ඉලෙක්ට්‍රොනික ඩිවයිස් එකක් ඕන වෙනවා. ඒ හරහා තමයි අපි ලිපි ටයිප් කරන්නේ සහ ඒ ලිපිය යවන්නේ. එහෙනම් අපිට මේ ඉලෙක්ට්‍රොනික මේල් නැත්නම් ඊමේල් යැවීමේදී අවශ්‍ය කරන ප්‍රධානම දේවල් තමයි මොනවද? අපිට ඊමේල් ලිපිනයක් ඕන වෙනවා. ඊළඟට අපිට ඇක්ටිව් ඉන්ටර්නෙට් කනෙක්ෂන් එකක් ඕන වෙනවා. ඊට පස්සේ අපිට ඊමේල් සේවා සපයන ආයතනයක් ඊමේල් සේවා සපයන ආයතනයක් ඕන වෙනවා. ඊළඟට අපිට පරිගණකයක් දුරකථනයක් වගේ ඩිවයිස් එකක් ඕන වෙනවා. එහෙනම් මෙන්න මේ කාරණා හතර අපිට අනිවාර්යයෙන්ම ඊමේල් ලිපි යෙවීමේදී අවශ්‍ය වෙනවා. right. එහෙනම් අපි ඊළඟට බලමු මේ ඊමේල් ලිපියක් යවන ආකාරය. ඊමේල් ලිපියක් යවන ආකාරය බලමු. හරි. ඔයාලට වෙන්න මේ ෆොටෝ එක පේනව නේද? දැන් බලන්න. මෙන්න මේකේ මේ තමයි අපේ ඊමේල් එකක් යවනකොට පාවිච්චි කරන ඉන්ටර්ෆේස් එක. ඒ කියන්නේ අපිට පේන්නේ මෙන්න මේ විදිහ එකක්. මෙන්න මේකේ මේ කොටස් ගොඩක් තියෙනවා. මේ 2 තියෙනවා නේද? CC කියලා එකක් තියෙනවා, BCC තියෙනවා, subject තියෙනවා නේද? ඊට අමතරව content එකක් දාන්න පුළුවන්. ඊට අමතරව මේ සංකේත කිහිපයකුත් තියෙනවා. මෙන්න මේවා එක්සෑම් එකේදී මෙන්න මේ වගේ අහලා තිබ්බ ගොඩක්. ඔය BCC කියන එක එහෙම ටිකක් තේරුම් ගන්න අමාරු දෙයක් තියෙන එතන. එතකොට ඒකෙන් තමයි ගොඩක් අහලා තිනවා මම දැක්කේ. එතකොට අපි බලමු එහෙනම් මේ සාමාන්‍ය ඊමේල් ලිපියක් යවනකොට අපිට බලා ගන්න පුළුවන් දේවල්. ඔයා ඊමේල් ඇප් එක ඕපන් කරාට පස්සේ නැත්නම් ඔයා වෙබ් බ්‍රවුසර් එක හරහා නැත්නම් කම්පියුටර් එකෙන්
Gmail එකට නැත්නම් email සේවා සපයන වෙනත් ආයතනයක ඉන්ටර්ෆේස් එකට ගියොත් මේ වගේ තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. හරි. මොකද්ද මේ තියෙන්නේ? උඩම තියෙන to කියලා එකක් නේද? to. මේ to කියන එකේ තේරුම තමයි අපිට මේ ලිපියේ යවන්න ඕන පුද්ගලයෙක් ඉන්න ඕනේ. ඒ කියන්නේ ලිපිය ලබන කෙනෙක් ඉන්න ඕනේ. අර ලබන්නාගේ ලිපිනේ ටයිප් කරන්නේ මේ to කියන තැන. ලබන්නාගේ ලිපිනේ ටයිප් කරන්නේ to කියන තැන. හරි. එහෙනම් මේ to කියන තැන තමයි ලබන්නාගේ ලිපිනේ ටයිප් කරන්නේ. ඊට අමතරව මොකද්ද මේ CC කියන්නේ? CC. ඒකේ තේරුම තමයි කාබන් කොපි. ඔයා හිතන්න මෙහෙම මම ලිපින කිහිපයක් ගන්නම් මම A කියලා ගන්න දැන් මේ A කියලා කිව්වට දැන් ලිපිනයක් හැදෙන්නේ A අකුරක එහෙම නෙමෙයි නේද? ඇට් අකුරක් ඇට් සංකේතය එහෙම එන්න එපා නේද? එතකොට මම නිකන් උදාහරණයකට ගන්නම්. ඔයා ලිපියේ යවන්නේ A ට B ට C ට D ට E ට F ට මෙන්න මේ 6 දෙනාට තමයි ඔයා ලිපිය යවන්නේ. මේ 6 දෙනාට තමයි ලිපිය යවන්නේ. එතකොට අපි හිතමු ඔයාට පුළුවන් Aට යවනවා කියලා. හරි. එහෙනම් ඔයා යවන කෙනා A කියලා හිතමුකෝ. ඔයා යවන කෙනා A නම් ඔයාට පුළුවන් A ගේ ලිපිනය මෙන්න මෙතන ටයිප් කරන්න. A ගේ ඊමේල් ඇඩ්‍රස් එක මෙතන ටයිප් කරන්න පුළුවන්. එතකොට වෙන්නේ මේකේ කොපියක්. Aට යවන ලිපියේ කොපියක් තමයි ඉතුරු 5 දෙනාටම යවන්නේ. ඒ වගේ වෙලාවට ඔයා මොකද කරන්නේ එහෙනම්? මේ CC කියන්නේ කාබන් කොපි. එතකොට අර දන්නව නේද? අර කාබන් කොලේ දන්නව නේද? එතකොට අපි එක කොලයක තමයි එක දෙයක් ලියන්නේ. යටින් තියෙන කාබන් කොලේ ඒකේ කොපියක් නේ වදින්නේ. ඒ වගේ තමයි මෙතනත්. එතකොට Aට තමයි ලිපිය යවන්නේ. හැබැයි Aට යවන ලිපියේ කොපියක් Aට යවන ලිපියේ කොපියක් මෙන්න මේ CC කියන තැන ටයිප් කරලා තියෙන අයට යවනවා ලබා ගන්න පුළුවන්. එතකොට B ගේ ලිපිනය C ගේ ලිපිනය අන්න එහෙනම් මම ගත්තොත් දැන් BC දාලා තියෙනවා නම් මොකද වෙන්නේ? Aට යවපු ලිපියේ කොපියක් Bට සහ Cට යනවා කාබන් කොපි. එහෙනම් අදහසක් එන්න ඇති නේද? එහෙනම් එක පුද්ගලයෙක්ට යවන ලිපියේ කොපියක් තව කට්ටියට යවන්න ඕන නම් අපිට මේ CC නැත්තම් කාබන් කොපි කියන කොටසේ ඇතුල් කරන්න පුළුවන්. එතකොට මොකද්ද මේ BCC blind carbon copy. BCC කියන්නේ blind carbon copy. ඒකින් වෙන වැඩේ බලමු අපි. BCC කියන එක හොඳට මතක තියාගන්න. මොකද එක්සෑම් එකේ අහලා තිබ්බා BCC වලින් blind carbon copy. මේ මෙතනත් අපිට ඊමේල් ලිපියට ටයිප් කරන්න පුළුවන්. උදාහරණයක් විදිහට දැන් මම ගන්නම් DE sorry මම ගන්නම් copy. හරි. මම මෙතනට ගන්නම් ඊව. තව මම ගන්නම් F1. ඔන්න මම F1 අරගෙන ඉන්නේ දැන්. ඔන්න බ්ලයින්ඩ් කාබන් කොපි එකේ ඉන්නේ DEF. දැන් මෙහෙමයි වෙන්නේ. බ්ලයින්ඩ් කාබන් කොපියේ ටයිප් කරන්නේ 3 දෙනෙක්. ඊට අමතරව කාබන් කොපියේ දෙන්නෙක් ඉන්නවා 2 එකේ එක්කෙනෙක් ඉන්නවා. ඔන්නද සම්පූර්ණයෙන්ම මේ ලිපිය 6 දෙනෙක්ට යනවා. සම්පූර්ණයෙන්ම මේ ලිපිය කාටද යන්නේ? 6 දෙනෙක්ට යනවා. A B C D E F කියන 6 දෙනාටම යනවා. එතකොට මෙහෙම දෙයක් වෙනවා. ඒ කියන එක්කෙනා ඉන්නවා. දැන් ඒ කියන එක්කෙනාට ලිපිය හම්බුනහම ඒ මොකද කරන්නේ? එයා මේ ලියුම නැත්නම් මේ ඊමේල් එක ඕපන් කරලා බලනවා. මොනවද තියෙන කියලා බලනවා. හැබැයි මේ ඕක බලනකොට ඒට පේනවා ඒක එයාට විතරක් නෙමෙයි ඇවිල්ලා තියෙන්නේ මේක Bටත් යවලා තියෙනවා Cටත් යවලා තියෙනවා. එහෙනම් ඒට දැනගන්න පුළුවන් මොකක්ද මේක මට විතරක් ආපු එකක් නෙමෙයි
B කියන කෙනාගේ ලිපිනයටත් ගිහිල්ලා තියෙනවා. C කියන කෙනාගේ ලිපිනයටත් ගිහිල්ලා තියෙනවා කියලා අඳුරගන්න පුළුවන්. එයාගේ ලිපිනත් පෙන්නනවා. තේරෙනවද? හැබැයි මොකද වෙන්නේ? Dට සහ Eට Fට මෙන්න මේ තුන් දෙනාට මේ ලිපියේ යවුවා කියලා ඒට පෙන්වන්නේ නැහැ. මේ තුන් දෙනාට යවුවා කියලා නම් මෙයාට පෙන්වන්නේ නැහැ. එයා හිතන්නේ මොකද්ද? මේක යවලා තියෙන්නේ Bට සහ Cට විතරයි කියලා. අපි යන් දැන් මේ B බලන්න. දැන් ඔන්න B. ඔන්න දැන් Bටත් ඔන්න ලිපිය එනවා. Bට ලිපිය එනකොට Bට පේනවා මෙහෙම දෙයක්. මොකක්ද එයාට පේන්නේ? එයාට දැන් ලිපියේ තියෙන පණිවිඩය පේනවට අමතරව එයාට පේනවා මේක මේ එයාට විතරක් ආපු ලිපියක් නෙමෙයි. මේකේ කොපියක් Aටත් ගිහිල්ලා තියෙනවා. Aටත් ගිහිල්ලා තියෙනවා. Cටත් ගිහිල්ලා තියෙනවා. හරි. එහෙනම් ඒ විදිහට එයාට ඒක අඳුරගන්න පුළුවන්. right එතකොට C ගත්තාම Cට මොනවද පේන්නේ? Cට පේනවා මේ ලිපිය එයාට විතරක් ආවා විතරක් නෙමේ Bටත් ගිහිල්ලා Aටත් ගිහිල්ලා. හැබැයි බලන්න මේ තුන් දෙනාම ගත්තාම තුන් දෙනාට ඒ තුන් දෙනාව පෙවුනා. හැබැයි මෙන්න මේ තුන් දෙනාව පෙවුනද? නෑ. මෙන්න මේ තුන් දෙනාව පෙවුන්නේ නෑ. එහෙනම් බ්ලයින්ඩ් කාබන් කොපි ලියන ඒවා බ්ලයින්ඩ් කාබන් කොපි කාගේ හරි ඊමේල් ලිපිනයක් ලිව්වහම ඒක අනිත් අයට පෙන්වන්නේ අනිත් අයට ඒ අයගේ ලිපින පෙන්වන්නේ නැහැ. දැන් අපි බලමු D දිහා. දැන් Dටත් දැන් ওই ලිපිය යනවනේ නේද? Dට ලිපිය ගිහාම මොකද වෙන්නේ? දැන් D ඕපන් කරලා බලනවා. D බලනකොට එයාට පේනවා Dට විතරක් නෙමෙයි මේ ලිපිය ඇවිල්ලා තියෙන්නේ. මේකේ කොපියක් Aටත් ගියා, Bටත් ගියා, Cටත් ගියා. අන්න Dට පේනවා මේ තුන් දෙනාට ගියා කියලා. හැබැයි ඒත් බලන්න මේ බ්ලයින්ඩ් කාබන් කොපියේ ඉන්න මේ දෙන්නව පෙන්වන්නේ නැහැ. ඔය Dට පේන විදිහ. E ගත්තොත් E මේ ඊටත් දැන් මේ පණිවිඩය යනවනේ. E මොකද කරන්නේ? ඒක ඕපන් කරලා බලද්දි එයාට පේනවා ඒ පණිවිඩය ඇවිල්ලා තියෙන්නේ එයාට විතරක් නෙමේ Aට Bට Cට කියන තුන් දෙනාටම ආවලු. හැබැයි ඊට පෙන්වන්නේ මේ දෙන්නව. දැක්කද? එහෙනම් මේ විදිහට අපිට ලිපින කිහිපයකට හොඳට අහගන්න ලිපින කිහිපයකට ඊමේල් පණිවිඩ යැවීමේදී ඒක අනිත් අයගෙන් සංගවා තබා ගැනීම සඳහා තමයි ඒ කියන්නේ එයාලගේ ඊමේල් ලිපිනේ අනිත් අයගෙන් සංගවා තබා ගැනීම සඳහා තමයි මේ බ්ලයින්ඩ් කාබන් කොපි පාවිච්චි කරන්නේ. හරි. ඊළඟට සබ්ජෙක්ට් එක. මොකද්ද මේ සබ්ජෙක්ට් එක කියන්නේ? ඒ අර අපි අර රාජකාරී ලිපි ලියදේට මාතෘකාව කියලා ලියනව නේද? අර යටින් ඉරක් එහෙම දින්නේ අන්ඩර්ලයින් කරන්නේ. අන්න එහෙනම් ඒක තමයි මේ සබ්ජෙක්ට් කියලා කියන්නේ. රාජකාරී ලිපියක් යවද්දී අපි මාතෘකාවක් යොදනවනේ ලිපියේ ප්‍රධාන දේ කෙටියෙන් දානව නේද? අන්න ඒක තමයි මේ සබ්ජෙක්ට් එක කියලා කියන්නේ. ඒක අපි සාමාන්‍ය දන්න දෙයක්. හරි ඊළඟට රයිට් ඊළඟට මෙන්න මේ කොටස මේක තමයි ලිපියේ අන්තර්ගතය නැත්නම් කන්ටෙන්ට් එක. ඒ කියන්නේ දැන් අපිට ලිපියක් යවනකොට නේද මොකක් හරි විස්තරයක් ලියවන්නේ. ඒ විස්තරේ මෙතන තමයි මේ කොටස තමයි ටයිප් කරන්නේ. ඒ කියන්නේ පණිවිඩය. පණිවිඩය ටයිප් කරන තැන තමයි මේ තියෙන්නේ.
හරි. ඊළඟට මෙන්න මෙතන තියෙනවා ඊළඟ සංකේතේ මෙන්න මෙයාව. මේක ගන්නත් පුළුවන් මේ සංකේතෙත් හරි. මෙන්න මේ සංකේතෙත් හරි දෙකම එකම සංකේතය තමයි අර චුට්ටක් එලවෙලා වගේ තිබ්බට. එතකොට මේකෙන් මොකද වෙන්නේ? අපි හිතමු දැන් මේ මෙතන ඔයා ටයිප් කරානේ අකුරු කිහිපයක් නේද? මෙතන කන්ටෙන්ට් එක ඔයා අකුරුන්නේ ටයිප් කරේ. හැබැයි ඔයාට පින්තූරයක්, වීඩියෝවක් නැත්නම් PDF ෆයිල් එකක් වගේ මොකක් හරි ඩොකියුමන්ට් එකක් නේද? යවන්න ඕනේ නම් මෙන්න මේ ඇටෑච්මන්ට් මෙයාට කියන්නේ ඇටෑච්මන්ට් කියන එක ක්ලික් කරාට පස්සේ අපිට පුළුවන් අපේ කම්පියුටරයට ගිහිල්ලා ඒ කොටස තෝරගන්න ඇටෑච්මන්ට් කියන එක තෝරලා ඇටෑච්මන්ට් කියන එක ක්ලික් කරලා එතනින් අපිට ඕන කරන ෆයිල් එක තෝරගන්න පුළුවන්. අන්න එතකොට ඒ ලිපියත් ඒ ෆයිල් එකත් මේ ලිපිය සමග යවන්න අපිට අවස්ථාව හම්බ වෙනවා. හරි. එහෙනම් ඔන්න ඊමේල් පණිවිඩයක් යැවීමේදී තියෙන ඉන්ටර්ෆේස් එක. එහෙනම් to මොකක්ද? CC මොකක්ද? BCC මොකක්ද නේද? සබ්ජෙක්ට් එක මොකක්ද? කන්ටෙන්ට් එක මොකක්ද? ඊට අමතරව ඇටැච්මන්ට් කියන්නේ මොකක්ද කියන කාරණා තේරුම් ගත්තා. හරි. එතකොට මේ වගේ එකකින් මොකද්ද වෙන්නේ කියලා අහන්න අපිට පුළුවන්. එතකොට සාමාන්‍යයෙන් දැනගන්න අමතර කාරණාවක් අපිට මේ ඊමේල් පණිවිඩය යවද්දී මොකක් හරි දැන් ෆයිල් එකක් යවන්න තියෙනවනේ. ඒ ෆයිල් එක සාමාන්‍යයෙන් මෙගාබයිට් 25කට වඩා වැඩි වෙන්න බෑ. මෙගාබයිට් 25ට වඩා අඩු කොටස් තමයි නැත්නම් අඩු ෆයිල් තමයි මේකට ඇටැච්මන්ට් කරලා යවන්න පුළුවන් වෙන්නේ. හරි ඒකත් අමතර කාරණාවක්. මේ ඔක්කොම ටික පුරව ගත්තට පස්සේ නේද ඇටැච්මන්ට් කරන්න තියෙන ඒවා ඇටැච් කරගත්තට පස්සේ ඔයාලට මෙතන මේ send button එක ඔබුවට පස්සේ ඒ පණිවිඩේ මේ ලිපින වලට මෙතන ටයිප් කරපු ලිපින වලට යනවා. right. ඒක තමයි මේ ඊමේල් ලිපියක් යැවීමේ තියෙන ඉන්ටර්ෆේස් එක. හරි එහෙනම් මේ ඒ දේවල් තමයි ලියලා තියෙන්නේ මේ 2 එක සහ CC එකේ මොකද වෙන්නේ BCC එකේ මොකද වෙන්නේ කියලා ඒ ගැන විස්තරයක් මෙතනත් ලියලා තියෙනවා. message structure හරි මේ තියෙන්නේ subject line එකක් දෙන්න තැන මේ content එක body එක content එක නැත්තම් මෙතන තියෙනවා attachment එක ඒකේ file එකක් යවන්න පුළුවන් කියලා අර අපි අර කලින් ඉගෙන ගත්ත විස්තර කරගත්ත දේවල්ම තමයි මෙතනත් මේ explain කරලා තියෙන්නේ. ඊට පස්සේ අපිට මෙන්න මේ කොටස මොකද මේ email boxes email වල තියෙන mail boxes ඒ කියන්නේ දැන් අපි අර WhatsApp පණිවිඩයක් එහෙම આવොත් එහෙම අපිට දැන් අපිට ආපු පණිවිඩත් එතනමයි තියෙන්නේ අපි යවපු ඒවත් එතනමයි තියෙන්නේ නේද? එයා ෆොටෝ එකක් වීඩියෝ එකක් වගේ එව්වනම් ඒවත් අපිට එතනම පේනව නේද? අර ඔක්කොම එක ගොඩේ පේනව නේද? හැබැයි අර ඔයාලට මතකද ඔය පරණ ෆෝන් එකක් එහෙම ගත්තාම අර SMS යවන්න ගත්තාම අර බටන් තියෙන ෆෝන් වල එහෙම ඉන්බොක්ස් එක කියලා එකක් තිබ්බා. ඒතකොට ඉන්බොක්ස් එකේ එන මෙසේජ් තිබ්බා නේද? ඊට අමතරව send box කියලා තිබ්බා. ඒකේ යවන මෙසේජ් තිබ්බා නේද? අන්න ඒ වගේ ඊමේල් වල තාමත් ඒ ක්‍රමේම තමයි පාවිච්චි වෙන්නේ. ඒකෙදී අපිට විවිධ boxes බලා ගන්න පුළුවන්. ඒ වගේ විවිධ මේල් වර්ග තියෙනවා. අපිට බලා ගන්න පුළුවන් ප්‍රධාන වශයෙන් ඉන්බොක්ස් එකක්. ඉන්බොක්ස් කියලා එකක් තියෙනවා. මෙන්න මෙතන අපිට එන පණිවිඩ කවුරු හරි කෙනෙක් අපිට එව්වනම් මොකක් හරි ඊමේල් එකක් ඒ ඊමේල් ඔක්කොම තියෙන්නේ ඉන්බොක්ස් එකේ. ඊළඟට send box. ඒ කියන්නේ ඔයා කාට හරි ඊමේල් එකක් යවුවනම් අන්න ඒව ඉතුරු වෙලා තියෙන්නේ send box එකේ අපිට කොපියක් බලා ගන්න පුළුවන්. ඊළඟට draft කියන්නේ මෙහෙමයි. ඔයා හිතන්න දැන් ඔන්න ඔයා ලිපියක් ටයිප් කරනවා. ලිපියක් ඊමේල් එකක් යවන්න ලිපියක් ටයිප් කරනවා. හැබැයි ඔයා ඒක යවන්නේ නෑ. ඔයා ඒක මගින් ටයිප් කරාට ඒක ඔක්කොම සම්පූර්ණ කරලත් නෑ. මගින් අතර කරනවා. අන්න ඒ විදිහට නේද? අපි ෆිනිෂ් නොකරපු ඒවා නැත්නම් යවපු නැති ඒවා ඩ්‍රාෆ්ට් එකේ බලා ගන්න පුළුවන්. එතකොට ඔයා සමහරට ලිපිය ටයිප් කරා ඊමේල් ඇඩ්‍රස් එක ටයිප් කරේ නෑ. අන්න ඒ වගේ
ඔයා තාම මේක සම්පූර්ණ කරලා නැහැ. ඔයා ඒකේ මගයි කරලා තියෙන්නේ. අන්න ඒ වගේ ඒවා ඩ්‍රාෆ්ට් වල බලා ගන්න පුළුවන්. එතකොට මේක අර අපිට ගොඩක් පහසු දෙයක්. මොකද එතකොට අපිට එකවරම සියල්ලම කරන්න ඕනේ නේද? අපිට බාගෙට ලියුම ටයිප් කරලා ඊට පස්සේ වෙලාවක ආයෙ ටයිප් කරලා නේද? ආයෙ වෙලාවක ඊමේල් ලිපින දාලා ඒ වගේ වැඩේ සම්පූර්ණ වෙනකන් ටිකෙන් ටික වැඩ කරගෙන යන්න පුළුවන්. එතකම් මේ ඔක්කොම ටික සේව් වෙලා තියෙන්නේ ඩ්‍රාෆ්ට් එකේ. ඩ්‍රාෆ්ට් එකේ තිබිලා ඔයා ලියුම ටයිප් කරලා ඔක්කොම කරලා සෙන්ඩ් කරපු ගමන් ඩ්‍රාෆ්ට් එකෙන් අයින් වෙලා ඒක එනවා කොහෙටද? සෙන්ඩ් මේල් එකට එනවා. හරි. ඊට අමතරව අපිට මේ අවුට්බොක්ස් තියෙනවා, ස්පෑම්ස් තියෙනවා, නැත්නම් ට්‍රෂ් කියලා තියෙන මේ වගේ බොක්සස් කිහිපෙකුත් බලා ගන්න පුළුවන්. එතකොට මෙන්න මේ අවුට්බොක්ස් එක ගත්තාම අවුට්බොක්ස් එකේ තියෙන්නේ මොකක් හරි හේතුවක් නිසා ඊමේල් එක ගියේ නැති ඒවා. දැන් ඔයා ඊමේල් එකක් යවුවනම් ඊමේල් එකක් යවුවනම් සෙන්ඩ් බොක්ස් එකේනේ තියෙන්න ඕනේ. හැබැයි ඔයා ඊමේල් එක යවුවා. හැබැයි ඔයාගේ ෆෝන් එකේ data නැහැ. අන්න ඉන්ටර්නෙට් නැත්තම් ඉතින් යන්නේ නැහැ නේද? එතකොට ඔයා යවුවට සෙන්ඩ් බොක්ස් එකට යන්නේ නැහැ. මොකක් හෝ ගැටලුවක් නිසා නතර වෙච්ච ඒවා අවුට්බොක්ස් එකේ තියෙනවා. මම උදාහරණයක් කියන්නම් එහෙම අවුට්බොක්ස් එකේ තියෙන හේතු එකක් තමයි ඉන්ටර්නෙට් කනෙක්ෂන් එකක් නැති වෙන්න පුළුවන්. ඒ කියන්නේ ඔයාගේ ෆෝන් එකේ data නැහැ. ඉන්ටර්නෙට් data ඕනේනේ අපිට. ඒතකොට data නැත්තම් අර ඊමේල් එක යන්න විදිහක් නැහැනේ. අන්න එව්ව අවුට්බොක්ස් එකේ තියෙනවා. ආයේ ඔයා ලිපිනය ටයිප් කරලා වැරදි. ඔයා කාගේ හරි ඊමේල් ලිපිනයක්නේ ටයිප් කරන්නේ. එතකොට ඒ ලිපිනයටනේ පණිවිඩය යන්නේ. හැබැයි ඔයා වැරදි ලිපිනයක් කියන්නේ ඊමේල් ලිපිනයේ වරද්දලා අපි හිතමු ඒ අකුර වෙනුවට ඊ අකුරක් දාලා අන්න වැරදි. එතකොට ඒ වගේ ඒවා ලිපිනේ වැරදිලා නම් මෙන්න මෙතන අවුට්බොක්ස් එකේ නතර වෙනවා. එතකොට ඒක පටල ගන්න එපා. මෙහෙම දැන් අපි හිතමු දැන් saman@gmail.com කියලා ලිපියක් තියෙනවා, ලිපිනයක් තියෙනවා. එතකොට ඒ saman@gmail.com කියන ලිපිනයට ඔයාලට පණිවිඩයක් යවන්න ඕනේ. හැබැයි ඔයා ඒක යවුවේ kamal.gmail.com කියන ලිපිනයට. හැබැයි කමල් කියලා කෙනෙකුත් ඉන්නවා. එයාගේ ලිපිනෙත් ඒක තමයි. එතකොට එයාට යනවා. හැබැයි අපි හිතමු අර ඒ විදිහේ ඊමේල් ලිපිනයක් ඇත්තෙම නැහැ. ඒ විදිහ එකක් කිසිම කෙනෙක් ක්‍රියේට් කරලවත් නැති ලිපිනයක් තියෙනවා නම් අන්න ඒ ලිපිනෙට පණිවිඩයක් යන්න විදිහක් නැහැනේ. අන්න ඒ වගේ ඒවා අවුට්බොක්ස් එකේ නතර වෙන්න පුළුවන්. ඊට අමතරව ස්පෑම් කියලා කියනවා ජංක් කියලා කියන මේ නම් දෙකෙම තියෙන්න පුළුවන්. ඒකේ තියෙන්නේ ඔය unnecessary email. ඒ කියන්නේ දැන් සමහර ඔය කම්පැනි එහෙම තියෙනව නේද? ඒගොල්ලෝගේ ප්‍රොමෝෂන් කරගන්න කට්ටියගේ ඊමේල් ලිපින හොයාගෙන එව්වට ඊමේල් එවනවා. එතකොට ඒක හරි කරදරයක්නේ. දවසකට විශාල ප්‍රමාණයක් ඊමේල් එනවා. එතකොට අර අපිට අත්‍යවශ්‍ය ලිපි මගහැරෙන්න පුළුවන් නේද? ඉන්බොක්ස් එකට අනිවාර්යෙන් එන්න ඕන අත්‍යවශ්‍ය ලිපියක් තියෙනවා, ඊමේල් ලිපියක් තියෙනවා. හැබැයි ඒවත් එක්ක ඔය එක එක කම්පැනි වලින් නේද ඒගොල්ලෝගේ අලුතෙන් ප්‍රොඩක්ට් හඳුන්වලා දීලා, ඩිස්කවුන්ට් දීලා, අන්න ඒ වගේ ප්‍රොමෝෂනල් ඊමේල් එවන්න පුළුවන්. එතකොට අර වැදගත් පණිවිඩේ මගහැරෙන්න යට යන්න පුළුවන්. එතකොට ඒ වගේ අනවශ්‍ය ලිපි එන්නේ මේ ජංක් කියන ෆෝල්ඩර් එකට. ජංක් කියන බොක්ස් එකට තමයි එන්නේ. තව ওই වෛරස් අපි අහලා තියෙනනේ පරිගණක වෛරස් තියෙනවා, කම්පියුටර් වෛරස් නේද? ඒ වගේ හානි කරන දේවලුත් එන්නේ මේ ජංක් කියන එකට. එතකොට අපි සාමාන්‍යයෙන් ওই ජංක් කියන එකේ තියෙන ඊමේල් ඕපන් කරලවත් බලන්නේ නැහැ. අපි ඒව එහෙමම ඩිලීට් කරලා දාන්න ඕනේ. ඒකට එන්නේ අනවශ්‍ය unwanted නැත්නම් unnecessary email. මේක ලියලා තියෙනවා මේ ප්‍රොමෝෂනල් ඊමේල් එනවලු නේද? unwanted නේද? ඒ වගේ අනවශ්‍ය ලිපි එන්නේ මෙන්න මේ ස්පෑම්ස් වලටලු. අවසාන වශයෙන් ට්‍රස්ට් එක නැත්නම් බින් එක. බින් එක කියන්නේ අපි ඩිලීට් කරපු ඒවා රැඳිලා තියෙන තැන. දැන් මෙතන අපි කලින් බොක්සස් ගොඩක් ඉගෙන ගත්තා නේද? මෙතන තියෙන බොක්සස් මෙතන 3 දෙනයි මෙතන 5 දෙනෙක් ඔක්කොම ඉන්නෝනේ. මේ 5 දෙනාගෙම තියෙනවා අපි ඩිලීට් කරනවනේ නේද? ඩිලීට් කරාම ඒවා යන්නේ බින් එකට, ට්‍රස්ට් එකට නැත්නම් බින් එකට. එතකොට මේකේ තමයි තැම්පත් වෙලා තියෙන්නේ. මේකේ සාමාන්‍යයෙන් දවස් 30ක් වෙන්න පුළුවන්, දවස් 90ක් වෙන්න පුළුවන්. තිබිලා ඔටෝම ඩිලීට් වෙලා යනවා. ඔයාට ඕනේ නම් ට්‍රස්ට් එකට ගිහිල්ලා ඒ ඊමේල් එකපාර ඩිලීට් කරලා දාන්නත්
පුළුවන්. එතකොට මෙහෙම එකක් තියෙන හේතුව තමයි ඔයා හිතන්න ඔයා අතින් වැරදීමකින් ලිපියක් ඩිලීට් වෙනවා. මෙයාලගේ තියෙන ලිපියක් වැරදිලා ඩිලීට් වෙනවා. එතකොට අපිට ආපහු ගන්න තමයි මේ බින් එක තියෙන්නේ. එතකොට බින් එකිනුත් දවස් 30ක් හෝ 90ක් වගේ කාල සීමාවක් ඇතුළත අයින් වුණාට පස්සේ ඒක ආයෙ ගන්නම බෑ. දවස් 30 හෝ 90 කියන එක ඒ කම්පැනි එක අනුව වෙනස් වෙනවා. දැන් Gmail එකේ තියෙන දින ගාන නෙමෙයි Yahoo එකේ තියෙන. ඒ වගේ ඒ කම්පැනියෙන් කම්පැනියට ඒගොල්ලෝ ඒ ට්‍රස්ට් එකේ තියන් ඉන්න කාල සීමාව වෙනස් වෙනවා. ඊළඟට අපි ඊමේල් ලිපියක් යැවීමේදී සැලකිලිමත් විය යුතු කරුණු මොනවද? ඊමේල් ලිපියක් යවනකොට සැලකිලිමත් වෙන්න ඕන කාරණා මොනවද කියලා අපි බලමු. එකක් තමයි clear subject line. මේක මම දැක්ක එක්සෑම් එකේ අහලා තිබ්බා. ඊමේල් ලිපියක් යවද්දි සැලකිලිමත් වෙන්න ඕන කාරණා මොනවද කියලා. එකක් තමයි subject line එක clear වෙන්න ඕනේ. පණිවිඩේ පැහැදිලි වෙන්න ඕනේ. දැන් අපි රාජකාරී ලිපියක් කියවනකොටත් දන්නවනේ අපි ඒක ඉගෙනගෙන තියෙනවනේ. එතකොට මේ විදිහට තමයි මෙතන මේ සබ්ජෙක්ට් එක අන්තර්ගත ඒවා හරි පැහැදිලි, නිර්වුල්, කෙටි විය යුතුයි. ඊළඟට verify email address. ඉතින් දැන් මේ අපි email address එකක් දැන් කෙනෙක්ගේ email address එක type කරනකොට ඒක අපි පොඩ්ඩක් නැවත වතාවක් බලලා ඒක සත්‍යාපනය කරගන්න ඕනේ. නැත්නම් verify කරගන්න ඕනේ. හරියටම මේක ඇඩ්‍රස් එක හරියට ලියලා තියෙනවද? අකුරක් එහෙම වැරදුනොත් ඒක යන්නේ නැහැ. දැන් අපි දන්නවනේ දැන් තැපැල් කන්තෝරයෙන් යවද්දි ඇඩ්‍රස් එකේ අංකේ මාරු කරලා ලියුවොත් එහෙම අදාළ ගෙදරට යන්නේ නැහැ නේද? අන්න ඒ වගේ තමයි අකුරක් ඉලක්කම මොකක් හරි වැරද්දක් වුණොත් එහෙම අදාළ පුද්ගලයාට ඒක යන්නේ නැහැ. ඒ නිසා අපිට ඒ ඊමේල් ඇඩ්‍රස් නැවත වටේකින් සත්‍යාපනය කරගත යුතුයි, වෙරිෆයි කරගත යුතුයි. ඊළඟට ප්‍රොෆෙෂනල් ටෝන් ඇන්ඩ් ස්ට්‍රක්චර්. අපි මේ ඊමේල් යවනවා කියන්නේ අර WhatsApp එකේ මෙසේජ් යවනවා වගේ නෙමෙයි කියලා මම මුලින්ම කිව්වනේ. WhatsApp එකේ නේද? අපි යාළුවොත් එක්ක සාමාන්‍ය විදිහට කතා බහ කරනවා. හැබැයි ඊමේල් කියන්නේ ඒ වගේ එකක් නෙමෙයි. ඊමේල් කියන්නේ අර රාජකාරී ලිපි යවන එකක්. එහෙනම් මේකෙදි අපි ප්‍රොෆෙෂනල් වෙන්න ඕනේ. ඒතකොට ඒකේ ස්ට්‍රක්චර් එකක් තියෙනවා. පිළිවෙලක් තියෙනවා නේද? අර සබ්ජෙක්ට් එක දාන්න ඕනේ නේද? අන්න ඒ වගේ අපේ ඇඩ්‍රස් දාන්න ඕනේ යටින් අපේ නම දාන්න ඕනේ. ඒ වගේ අර රාජ්‍යකාර ලිපියක තියෙන්න ඕනේ ස්ට්‍රක්චර් එක ඒ විදිහටම අනුගමනය කරන්න ඕනේ. එතකොට ඒකෙදී අපි ආමන්ත්‍රණේ නේද? එතකොට වාක්‍ය අන්තර්ගතයේ මේ හැම දෙයක්ම හරි පිළිවෙලකට තියෙන්න ඕනේ. අවසාන වශයෙන් stay safe. ඒ කියන්නේ ඊමේල් යවනකොට ඔයා හිතන්න දැන් ඔයා ඇටච් කරන මොන හරි දෙයක් ෆොටෝ එකක් වෙන්න පුළුවන් PDF එකක් ඇටච් කරනකොට අපි බලන්න ඕනේ දෙයක හරිම එකද යව්වේ. අපි හිතමු අපේ පුද්ගලික දෙයක් තමයි යවලා තියෙන්නේ. පුද්ගලික ෆොටෝ එකක්, වීඩියෝ එකක් නැත්නම් PDF එකක් නේද? අර යවන්න ඕන එක නෙමෙයි යවලා තියෙන්නේ වෙන එකක් යවලා තියෙන්නේ. එහෙම වෙන්නත් පුළුවන් නේ. අන්න එහෙනම් අපි ඒ පිළිබඳ හොඳ සැලකිල්ලෙන් ඒක කරන්න ඕනේ. ඒ වගේම තමයි ඊමේල් ලැබෙනකොට අපි දන්නවා පරිගණක වෛරස් ලැබෙන්න පුළුවන්. එතකොට අනවශ්‍ය ආයතන වලින් අපිට විවිධ ඩිස්කවුන්ට් හම්බ වෙනවා. ඒ වගේ දේවල් එන්න පුළුවන් නේද? එතකොට විවිධ වංචාවන් වලට අහු වෙන්න පුළුවන්. එතකොට අන්න ඒ වගේ දේවල් වලින් සේෆ් වෙන්න ඕනේ, පරිස්සම් වෙන්න ඕනේ. හරි. එහෙනම් මෙන්න මේවා තමයි ඊමේල් ලිපියක් යැවීමේදී සැලකිලිමත් වෙන්න ඕන කාරණා. රයිට්. එහෙනම් මේ විදිහට තමයි අපේ ඊමේල් පාඩම තියෙන්නේ. එතකොට මේ ටිකත් හරියට බලා ගන්න. රයිට්.